හෙලෝ ගයිස්, ඉතින් සුබදවස් කියලා පිළිගන්නවා හැමෝම අදත් මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද Epic එකේ account එකක් හදාගන්න කියලා. ඉතින් මේ වෙනකොට ලෝකේ ගොඩක් කට්ටිය ගේම් play කරන්න යූස් කරන්නේ Steam එක සහ Epic Games Store එක. ඉතින් මේ දෙක තමයි ප්‍රධානම app දෙක. මම ඊට කලින් review එකක් ගෙනාවා කොහොමද Steam එකේ game එක purchase කරන්නේ, වගේම Steam එකේ account එකක් කොහොමද හදාගන්නේ. ඉතින් ඒ වගේම අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද Epic Games Store එකේ account එකක් හරියටම create කරන්න කියලා. එහෙනම් අපි වැඩි කරන්නේ නැතුව යමු වීඩියෝ එකට. හරි, මුලින්ම ඕපන් කරගන්න ඕන වෙබ් බ්‍රවුසර් එකක්. මම වෙබ් බ්‍රවුසර් විදියට Google Chrome එක ඕපන් කරගන්නවා. හරි. ඊට පස්සේ අපි දැන් සර්ච් බාර් එකේ ටයිප් කරගන්න Epic Games Store කියලා. ඉතින් මම දැන් මේ හදන්නේ app එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි, මේ විදිහට ටයිප් කරලා එන්ටර් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔඩින් වෙන වෙබ්සයිට් එක Epic Games Store කියලා. මේ වෙබ්සයිට් එක ඇතුළට ඔයා එන්ටර් වෙන්න ඕනේ. හරි, මේ වෙබ්සයිට් එකට එන්ටර් වුණාම ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ උඩ ඩවුන්ලෝඩ් කියලා බ්ලූ කලර් අයිකන් එකක් තියෙනවා. ඒක ටැප් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ setup file එකක් ඩවුන්ලෝඩ් වෙනවා. හරි, ඉතින් මේ setup file එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මෙතන ඩබල් ක්ලික් එකක් දාලා ඔයා setup එක ඕපන් කරගන්නවා. එතකොට setup එක create කරගත්තොත් ඔයාලට එතන finish යනවා. ඉතින් එතන finish දුන්නාට පස්සේ ඔයාලට app එක install වෙලා desktop එකට app එක වැටෙනවා. ඉතින් මම දැන් මෙතන desktop එකෙන් app එක remove කරලා තියෙන්නේ. හරි, මේ තියෙන මගේ app එක. මම මෙතන මේක ඕපන් කරගන්නවා. ඔයත් app එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් app එක ඕපන් කරගත්තාම ඔයාලට sign in වෙන්න ඉල්ලෙනවා. ඉතින් මෙතනින් ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට එන්නේ. මෙතනින් ඔයාලට Google වලින් join වෙන්න පුළුවන්. දැනටමත් ඔයාලට account එකක් තියෙනවා නම් විතරයි මෙතන use කරන්න පුළුවන්. ඉතින් දැන් මෙතන අපි sign up වෙන්න හදන්නේ. ඔයාලට Steam account එකෙන් පුළුවන්, sign in with Apple, Facebook වගේ ගොඩක් කරන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් දැන් බලන්න Google එකෙන් බලමු කොහොමද Google එකෙන් sign in වෙන්නේ කියලා. ඉතින් මෙතනින් Google එක හරි, ඉතින් දැන් මෙතන Google කියන icon එක click කරගමු. ඉතින් මේ වගේ තැනකට යනවා. මෙතනින් ඔයා continue දෙන්න. හරි, මෙතනින් දැන් ඔයාගේ Gmail account එක පෙන්නනවා. මෙතනින් දැන් ඔයාට Epic එකට sign in වෙන්න ඕන account එක මෙතනින් තෝරන්න. හරි, මෙතන continue දෙන්න. හරි, ඊට පස්සේ මෙතනින් almost done. මෙතනුත් continue දෙන්න. හරි, ඊට පස්සේ දැන් ඔයාලට කියනවා මෙතනින් මේ window එක close කරගන්න කියලා. හරි, close කරලා කෙලින්ම app එකට ගියපු ගමන් මේ වගේ interface එකක් ඉන්නේ. ඉතින් මෙතනින් අහනවා have you played any of these games on your console, mobile or PC. ඉතින් මම මෙතනින් no කියලා දෙනවා. ඔයාලට කැමති නම් yes කියලා දෙන්න පුළුවන්. ඔයා මේක කලින් play කරලා තියෙනවා නම්. හරි, දැන් මෙතනින් වාගේ බර්ත්ඩේ එක ඉල්ලනවා. මෙතනින් වගේ බර්ත්ඩේ එක, බර්ත්ඩේ එක, ඊට පස්සේ month එක ඉල්ලනවා. මෙතනින් දැන් බර්ත්ඩේ එක ටයිප් කරගමු. හරි, මම මේ විදිහට බර්ත්ඩේ එක එන්ටර් කරගත්තා. ඉතින් බර්ත්ඩේ එක එන්ටර් කරගත්තාම මෙතන කන්ටිනියු බටන් එක බ්ලූ කලර් වෙනවා. ඉතින් මේ බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඉස්සරහට ගියාම ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා දැන් අර සෝරුප account එකේ email address ඔටෝ වැටලා තියෙනවා. ඊට පස්සේ ඉතින් first name last name. ඉතින් අර email address එක අනුව තමයි මෙතන first name last name වැටලා තියෙන්නේ. ඉතින් ඒක ඔයාලා වෙනස් කරගන්න ඕන නම් මෙතන වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ add a display name. ඉතින් display name එකට කියනවා වගේ account එක Epic app එක open කරාම account එක display වෙනවා name එක. ඉතින් මම මෙතනින් account display name එකට game house type කරගන්නම්. හරි. sorry, this display name is already used. හරි, මගේ අනිත් account එකේ මේ name එක use කරලා තියෙන නිසා මට මෙතන use කරන්න දෙන්නේ නැහැ. හරි, මම දැන් valid නමක් දාගත්තා. දැන් මේ නම එකේ තියලා එකක් නැහැ. ඊට පස්සේ අරට ගිහිල්ලා මෙතනින් continue දෙන්න. හරි, දැන් මෙතනින් ඔයාලට දැන් ඔයා Epic එකට තෝරපු වගේ Gmail account එක තියෙන්නේ.
අන්න ඒක ඕපන් කරගන්න ඕනේ. හරි මම දැන් Gmail එක ඕපන් කරගන්නවා මෙතනින්. ඉතින් ඔයාගේ Gmail එකට කෝඩ් එක අතනට එන්ටර් කරලා කන්ටිනියු කරනාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඉතින් අපි දැන් 100%ක්ම හරි විදියට අපේ Epic එක account එක හදලා ඉවරයි. ඉතින් මේක ඔයාලා බලන්න පුළුවන් මේ වගේ ගේම්ස් තියෙනවා. Steam වලට සාපේක්ෂව ගොඩක් ගේම්ස් වල ප්‍රයිස් රේට් එක මේකේ අඩුයි. ඉතින් මම හිතනවා ඔයාලට අද වීඩියෝ ගොඩක් වැදගත් නැති කියලා. එහෙනම් අද මෙතන වීඩියෝ එක නවත්තනවා. හැමෝටම good bye.